අර පටලෙකට පුරුදුනාට පස්සේ ඒක නිර්භාරය ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අවුරුදු මොකක්ද කියුතුන්ට දෙවෙනි අවුරුදු මොකක්ද ඇමිලිටි කියලා. ඒ කියන්නේ සෙක්ෂන් ෆස්ට් වෙන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මම බෙස්ට් ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් කියන එක මට 10ට කියන්නේ අර ස්පෝර්ට් දෙකක් බැලන්ස් කරගෙන ඇකඩමික්ස් බැලන්ස් කරගත්ත කොහොමද කිව්වොත් මට අයිලන්ඩ් එකකට හොකස් ළඟය විශ්වවිද්‍යාලයට ප්‍රතිසිතුන පොඩ්ඩක් ඒක නිසා මම අර ස්පෝර්ට් දෙකකුත් කරගෙන මේක කරන්නේ අර මට හිතනවා මම දැන් ඒ කියන්නේ අපිට එළියට යන්නත් කලින් ජොබ් එකක් නිකන් ඔල්රෙඩි සෙට් ආගේ මෙහෙම දැන් ඉස්සරට දෙන්න යන්න පුළුවන් අපේ මම යුනිවර්සිටි කරපු කාලේ ජපුර තමයි පොඩස් වෙන යන්න පුළුවන් මොකද කැම්පස් එක විදියට තිබ්බේ. ඉතින් ඒ වුණාට මම බිස්නස් කරකට අපේ බිස්නස් සයන්ස් කියන ඩිග්‍රී එක තෝරාගත්ත මගේ මට අර සෑහෙන දේවල් ඔල්රෙඩි තියෙනවා ගියා කරන්න. ඒ කියන්නේ ඊට පස්සේ කොලෙජ් ඊට පස්සේ ඒසත් මම සාකච්ඡාවට එන්න ගිහුවේ. තමයි ඒ වගේම මට ඒ පාඩම් කරන සබ්ජෙක්ට් පොඩ්ඩක් අමාරුයි. අමාරුගෙන් මට පාඩම් ගන්න කැමති කෙනෙක් නෙවෙයි එච්චර. සහ මගේ මේ කම්පිය හදනකොට ටයිම් මැනේජ් කරගන්න එක. එතකොට මට දෙන උත්තරයක් තමයි මට ලංකාවේ ඔන්න කැම්පස් එකකට යන්න පුළුවන්කම තිබ්බා. හැබැයි සමහරවිට ස්පෝර්ට්ස් වල හැම ස්පෝර්ට් එකම මම කරනවා. ඉතින් විතර කිව්වොත් ග්‍රේඩ් 6 එකේ මම ෆන්ඩියේ 31 එකක් වෙලා තියෙනවා. මට නිකන් දුකත් වැඩ නැතිව ඇකඩමික්ස් විතරක් නම් මට කිසිසේත්ම කරන්න බැහැ. ඒක හරි අපේ බැච් එකේ අවුරුදු 4ම සම් කරන්න එක රෙප් කෙනෙක්. අර එතකොට මට සෑහෙන චැලෙන්ජ් එකක් වුණා ලෙක්චරර්ස් ළමයි බැලන්ස් කරන්න. මොකද දැන්